ගන්තලාව ගන්තටාකය කියලා අහලා තියෙනවද? ඒක තමයි මේ කන්තලේ වැව. මේක ඇත්තටම තලාවක් වගේ සෝභා ධර්මයේ විශිෂ්ට නිර්මාණයක්. අක්කර අඩි 1,14,000ක් වෙන මේ විශාල නිර්මාණය අද මේ ගැන කතා කරොත් දෙවනි අක්බර් රජතුමා තමයි මේකේ නිර්මාතෘ කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. නමුත් මේකට එහා ගිය ඉතිහාස කතාවක් තියෙනවා දෙමළ පුරාවෘත්තවල. ඒ කියන්නේ දෙමළ ජනශ්‍රුතියට අනුව ඒ කාලේ පාරින්ද කියන රජ කෙනෙක් රජ කරලපු කාලේ අනුරාධපුරේ එයාගේ ප්‍රාදේශීය පාලකයෙක් වෙච්ච කුලකොට්ටන් කියන කෙනා තමයි මේ ප්‍රදේශය පාලනය කරලා තියෙන්නේ. එතකොට එයාට ඒ කාලේ තමයි මේක නිර්මාණය වුණා කියලා කියන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 400 ගණන් වල. නමුත් හදලා ඉවරලා වැව පිරලා නැහැ. ඊට පස්සේ ටිකෙන් ටික මේකට හේතු අහලා බලනකොට මේකට අරක් ගත්ත දූතෙක් පිළිබඳ අනාවැකි පළ කරලා තියෙනවා. ඊට පස්සේ ඒක කරන්න ඕන එකම දේ තමයි මේ කුලකොට්ටන් කියන ප්‍රාදේශීය පාලකයාගේ ගෙදර නැත්නම් පවුල කෙනෙක්ව මේ වැවට බිලි දෙන එක. ඉතින් කෙසේ හෝ අවසානයේදී ඔහුගේ ලේලිය, ඒ කියන්නේ එයාගේ ලේලිය කියලා තමයි සඳහන් වෙන්නේ. එයාගේ සහෝදරියගේ දියණියක් තමයි මේ වැවට බිලි දීලා තියෙන්නේ. ඉතින් ඒකෙන් පස්සේ මේ වැව පිරුණා කියලා ඉතිහාසයේ ඒ ජනශ්‍රුති වල සඳහන් වෙනවා. ඉතින් ඇත්තටම දුක්මුසු ජනශ්‍රුතිය කතාවකට අනුව අද විශාල සේවයක් කරන මේ විශාල නිර්මාණය, විස්මිත නිර්මාණය අද ඔයාලට දකින්නට පුළුවන්. ඉතින් මේකේ කියන්න ඕනේ අර අපි love to nature අපි කියනවා වගේ හැමදාම මේ සෝභා දහම ආරක්ෂා කරන්න. ඉතින් මේක විඳ ගන්න අපිත් එක්ක එකතු වෙන්න.